දෙක දැම්මම මේකද कोई कोट करने गत्ता ट्रांसलेशन करते पिटकुटुवे දැන් අපි එනම් ඕපන් කරලා බලමු හොට් ගන් එකක් ක්වික් හොට් ගන් එකක් අපි බලමු ඕනම් ඕපන් කරලා බෑග් එක දාලා තියෙන්නේ මොකද බොක්ස් එක දාලා තියෙන්නේ බොක්ස් එක දින කුයික් ගහලා දිනවා කුයික් 859D 580 වොට් එන්නේ. ඉතින් අපි මේක බලමු කොහොමද කියලා. ඇතුළ හිත කරපු ගමන් ඉස්සරහ මැනුවල් එකක් තියෙනවා. කුයික් ප්‍රීවෝක් ස්ටේෂන් කියලා. වෝ ස්ටේෂන් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා මේ හොට් ගන් එක මෙතන තියෙනවා. ඒ හොට් ගන් එකේ මෙතන කේබල් එක තියෙනවා IC පවර් කේබල් එක. එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එකක් මම ඉතින් තියා ගන්නවා මේ විදියට. ඊට මේක අයින් කරන් බලමු කොහොමද කියලා. හොඳ ස්පීඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන ස්පීඩ් එකක් දාලා තියෙනවා. ඉන්න ඔයගොල්ලන්ට පේනවා මේ ඇතුළ. තව මේ පැත්තේ මොන හරි කෑලි වගේ තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් නොසල් වගේක් කියලා දින හොට් ගන්න එකට එන නොසල් වගේක් එකත් මේ පැත්තෙන් තියාගන්න මේ විදියට ඊළඟට මේකේ ඇවිල්ලා දින මේ ආධාර කොටසක් කියලා දින මේක හයි කරගන්න ඒකත් අපි තියාගන්නවා මෙතන මේක තමයි අපේ හොට් ගන්න එක. ඉතින් ගොඩක් කාලයක් තිස්සේ බලන් හිටපු හොට් ගන්න එක මේ ගත්තේ. අපි බලමු මේ කොහොමද කියලා එළියට අරගෙන එළියට ගමු වෙන යටත් හොඳට පැක් කරලා තියෙනවා මේ ස්පෝම් එකක් තමයි අපේ පොඩි ගන්න එක. අපි බලමු මෙතන තියෙනවා එයා නොබ් එක තියෙනවා මෙතන නොබ් ස්විච් එක තියෙනවා මෙතන තව බම්මතර බටන් එකක් තියෙනවා මෙතන H1 H2 H3 කියලා channel තුනක් තියෙනවා. ඉතින් ඊට පස්සේ බලමු අපි ඇවිල්ලා තියෙන අනිත් ඒවා බලමු මේ AC කේබල් එකක් තියෙනවා. ස්ක්වයර් පෙන් එකක් තියෙන්නේ. එකත් අපි එළියට ගන්න ඕනේ. හරියට අපි එළියට ගත්තා. ටිකක් දිගට තියෙනවා ඒක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ කෑල්ල. ඒකත් අපි ගන්න ඕනේ එළියට. මේක ඇවිල්ලා පොතේ හැටියට ෆික්සර් හෝල්ඩර් මැෂින් හෝල්ඩර් එක කියලා තමයි තියෙන්නේ. මේ හෝල්ඩර් එක සෙට් කරගන්න ඕනේ අනිවාර්යයෙන්. මෙන්න මේ ආකාරයට. ඉතින්නේ ඇවිල්ලා තියෙන නොසල් ටිකත් අපි එළියට ගමු. හොඳයි දැන් අපි බලමු මේක නොසල් ටික අපි විවෘත කරගෙන බලමු. ඔයගොල්ලන්ට පේනවා නොසල් තුනක් ඇවිල්ලා තියෙනවා. හරිද? එකක් මේ නොසල් එක ඇවිල්ලා ඩයමීටර් 4.4 මිලිමීටර්. මෙදි මේක ඇවිල්ලා ඩයමීටර් 8.4. මේක තමයි අපිට ඇවිල්ලා තියෙන ලොකු නොසල් එක. මේ තියෙන එක 8.4. ඊට පස්සේ තියෙනවා සාමාන්‍ය බොඩි මොනොසල් එක. ඒක ඇවිල්ලා ඩයමීටර් 2.5. හරිද? මේ ක්වික් එකේ හොට් ගන් එකේ ඒ විදිහට තමයි නොසල් තුනක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේකෙන් නොසල් එක හයි කරගන්න ඕන. හොඳ ලොකු නොසල් එකක් අපි හයි කරගෙන බලමු.
මෙතින් මේක මේ විදිහට තමයි සෙට් වෙන්නේ. එක්ක මේ විදිහට හොඳට තද කරගන්න ඕන. ඊට පස්සේ පොට් ගන්න එක දැන් හරි සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙතන බ්‍රැකට් එක හයි කරගන්න ඕන. මේ පැත්තෙන් බ්‍රැකට් එක මේ කාරණාන් තියෙනවා මැග්නට් එක. මම පේනවා ඒක අපි මුලින්ම මන දෙක ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මේ ආකාරයට මම සෙට් කරලා මේ තියෙන තැනින්ම අනේ දා ගන්නවා. මෙන්න මේ විදිහට අනිත් තැනෙත් අපි දා ගන්න ඕනේ. අපිට පුළුවන් හැන්ඩල් එක ගන්නට සෙට් කරගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. හරියට ගන්නට සෙට් කරගන්න පුතින් මෙතන පොයින්ට් එක වන්න විදිහට චෙක් කරගන්න. හොඳයි මම අපේ කුයික් 859D ප්ලස් එක දැන් මම ඕපන් කරන්න හදන්නේ. බලමු කොහොමද කියලා මේකේ පැසිෆික් ටික මම දැන් ඔන් කරනවා. ඔයාලට පේනවා කුයික් කියලා වැටුණා 859D කියලා වැටුණා. ස්ලීප් මොඩ් එකේ තමයි තියෙන්නේ. බලමු මේක කොහොමද channel තියලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා පළවෙනි channel එක 100යි 100 තියෙන්නේ. දෙවෙනි channel එක මෙතනින් අපිට පුළුවන් AI එක වෙනස් කරගන්න. මෙතනින් පුළුවන් heat එක අඩු වැඩි කරගන්න. මේ ඔයාලට පේනවා මේක තුන්වෙනි channel එක තියෙන්නේ 100යි 400. මේ පැත්තේ AI එක අඩු වැඩි කරගන්න පුළුවන්. අපි එනම් බලමු දැන් මම දාලා තියෙන 100යි 100ට අපි හොට් ගන්න කරන් බලමු ඕන් වෙනවද කියලා. හොට් ගන්න එක ගත්ත ගමන් ඕපන් වුණා. පේනවද බලන්න. උලම් පාරේ නැත්තදී ඇතුළේ නම් තාම රතු පාට පේන්නේ නැහැ. රස්නේ එනවා මේ. හොඳට තේරෙනවා රස්නේ. මේ. ඔයාලට පේනවා. අපි ඊළඟට ඔන්න බලන්න දැන් මම මේක හෝල්ඩරෙන් තියනවා තිබ්බ ගමන් පේනවා ස්ලීප් මොඩ් එකට යනවා. අපි දෙවෙනි channel එක දාලා බලමු. දෙවෙනි channel එක 100යි 300. ඔන්න දැන් මම ගන්නවා හොන. ගත්ත ගමන් මේක ඔන්න වෙනවා. ඔය එක නම් ඇත්තටම ලොකු රස්නයක් තියෙනවා. ලොකු රස්නයක් තියෙනවා ඒකේ. පේනවද මේ? මේක කහ පාට වෙනවා. මම ඔයගලන්ට ටක් ගාලා පේනනම් ඇතුලේ රත් වෙලාදී මේක දිහා බලන්න කොළේ මොකද වෙන්නේ කියලා. ඉතින් මගේ අතත් පිච්චෙන තරමට පුදුම ඉක්මනක් තියෙන C300ට ඇවිල්ලා තියෙන්නේ. පේනවා කොළේ කහ පාට වෙන හැටි. ඒ 300ට දාපුවා. දැන් මම මෙතනින් මෙහෙම දානවා. දැක්කා ඒක ස්ලීප් වෙනකන් 100ටම තියාගෙන ඔන්න දැන් ටික ටික අඩු වෙනවා. 100න් පස්සේ තමයි එයා ස්ලීප් වෙන්න ගන්නේ. එතකම්ම එයා කූල් කරනවා. ඒ තප්පර ගානට 300ටම ආවා එක. එතන ගොඩක් හොඳ මේකක්. තාම එයා දැන් 100ට එනවා. සෙල්සියස් 100 දී ස්ලීප් වෙනවා. දැන් ඕෆ් වුණා. අපි බලමු 3 දාලා සෙල්සියස් 400 දැම්මා. පේනවද ඔයගොල්ලන්ට 400 මේ හරියට එනවා රස්නේ ගොඩක්.
ඒකෙත් බලමු අපි හීටින් ටෙස්ට් එක කරලා කොහොමද කියලා. කොච්චර ඉක්මනට මේක මේ වෙනවද කියලා බලමු. වෙනද මේ කහ පාට නැහැ. තාමත් හොඳට වෙනවා මේ. ඇතුලේ පේනවා කොන රතු පාට වෙලා තියෙනවා. අපි ඒකත් මේ විදිහට මෙහෙම තියා ගන්නවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ සමගින් එකතු වෙමු. ඉලෙක්ට්‍රෝ බොයි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. තාම යා ස්ලීප් කරන කූල් කරගෙන යනවා මේ. මේක අපිට channel ටික හදා ගන්න පුළුවන්. සෙට් කරගන්න පුළුවන් මේ තියෙන channel එක. දැන් අපි RC එක මම ඕනම් පෙන්නන්න හදලා. අපි කොහොම RC එක මේක 300 නේ. මේ තියෙන RC එක අපි වරම හීට් එක අපිට තව උඩටම යන්න පුළුවන් මේ. 500ට නම් පුළුවන් මේක හීට් එක 500ට නම් තියෙනවා. අපි මේක තියාගමු 350ට. තුන්සිය 50ට තියාගෙන අපි මේ channel එක ඔබාගෙන ඉන්න ඕනේ. එතකොට මේක සෙට් වෙනවා. දැක්කා? දැන් අපි දෙවෙනි channel එක 100යි 300යි, පළවෙනි channel එක 100යි 100යි, තුන්වෙනි channel එක 100යි 350. දැක්කා? ඒ විදිහට ඒක channel එක හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් වීඩියෝස් සමගින් එකතු වෙමු. මේ තියෙන මගේ අලුත්ම කොයි කොට් ගන්න එක. ඔයාලත් හොඳයි නම් like comment කරලා share කරන්න. ගිහිල්ලා නම් සුබ දවසක්.